විදිහට ඔයාලගේ තල ක්‍රෝස් කරගන්න එක. ඒක කොහොමද යාළුවෝ ආසම විදිහේ තෙමෝල එකක් අන්බොක්ස් කරමුද? So welcome back to my YouTube channel. ඉතින් අද තියෙන්නේ අන්බොක්සිං වීඩියෝ එකක්. මම ගොඩක් ආසාවෙන් කරන්න හිටිය වීඩියෝ එකක්. තෙමෝල එකක් අපි එක අන්බොක්ස් කරලා බලමු. මගේ එක තෙමෝල එකක් ආවේ නැහැ. ඊට පස්සේ ආවේ නැතුව කොහොම හරි මම එකේ අපෝසින් එකෙන් සල්ලි ගත්තා. ඉතින් මම කොහොමද ඒක කරේ කියලාත් ඔයාලට වීඩියෝ එකේ මැදකදී කියන්නම්. එහෙනම් මගේ අද තෙමෝල එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. පෙරම් පුරලා කාට් එකේ දාගෙන ඉඳලා ගත්ත පොඩි ටිකක් තියෙන්නේ. ඉතින් මම ආසාවෙන් ඉන්නේ ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒක තමයි මගේ තෙමෝල එක. මම මේක අන්බොක්ස් කරා. මේක ඕපන් කරා මට සමහර මොඩේ ගහපුවාම ඉවසලක් නැහැ කඩලා බලක මම පොඩ්ඩක් හරි වීඩියෝ එකක් කරමු කියලා කියන්නේ ඒකත් ගෙදර සතියක් එක්ක බෑ ඒක කරනකොට මේක කොහොමද ඕපන් කරලා බලනවා මේක ඊයේ හවසේ එනම් බලමු මේක මොනවද කියලා ලස්සන පොඩි තියෙනවා මම කියන්නම් මේකට කොහොමද මේක ප්‍රයිස් එකක් කියලා එහෙනම් බලමු මෙතනද මම අයිටම්ස් 9ක් දැම්මා. හැබැයි මෙතන තියෙන 8යි එකක් එන්නේ වෙනම. මම කියන්නම් මේකේ තියෙන මොනවද කියලා. කොහොම හරි අයිටම්ස් 9ට මම රුපියල් 7000 ගාණක් මේක බෑග් ගොඩක් තියෙනවා. දැන් බලමු ඉතින් මේක මෙතන මොනවද තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා. මේ බෑග් එක මේක සිදු පාට බෑග් එකක්. මගලගේ සිදු පාට බෑග් එකක් නෑ. ඉතින් මම මේක ගොඩාක් කලින් නම් කාට් එකේ දාගෙන ඉඳලා ගන්නවා කියලා හිතලා මම මේක ගත්තා. මේක ගොඩක් ලස්සනයි. මේක රුපියල් 700 ගාණක් වගේ වුණේ. ලොකු ඩිස්කවුන්ට් එකක් තිබ්බා. ඒක නිසා මම ගත්තා. මේක තමයි බෑග් එක. මෙතන එක තියෙනවා. මේ විදිහට තමයි එක තියෙන්නේ. ලස්සනයි. මේක තමයි බෑග් එක. ඊට පස්සේ තියෙනවා තව බෑග් එකක්. මේ බෑග් වලට ලොකු එකක් තිබ්බා. ඒක මම ගත්තා. බලමු මේක. මෙන්න මේ විදිහේ බෑග් එක ලස්සනයි. wow cute. අරගෙනලා ෂිප් එක හොඳට තියෙනවා. සහ ඒක මාර ලස්සනයි. මම හිතුවට වඩා මේ ලස්සනයි ඒක. ඒකේ මෙන්න මෙතන පොඩි ඩීටේල් එකක් තියෙනවා. ඒකෙන් මේ විදිහට බෑග් එකේ කටිය මෙන්න මෙහෙම කරගන්න පුළුවන්. පස්සේ මෙතනින් ලස්සනට ගෙඩියක් දාගන්න. මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. මේ තියෙන්නේ ඒ බෑග් එක මේක ඉතින් මම ආසම ඕඩර් එකක්. ඕඩර් මුලින්ම බෑග් එක දෙන්නෙලා නම් මේ තියෙන්නේ අනිත් බෑග් එක. මේක පොඩක් පින්ක් කලර් වගේ එකක්. ඒ පාට එකක් නැහැ. ඒක ලස්සනයි. ඒකත් පොඩක් වයිට් එකේම පින්ක් එක වගේ ලස්සනයි. මේක නම් රුපියල් මේක උනේ 400 ගාණක්. අර බෑග් දෙක මේ 700 ගාණක් වගේ තමයි උනේ. මේක රුපියල් 425යි 475කට හරි තිබ්බේ. ඕ වව් මෙන්න මේ කෑල්ල. ඒක ලස්සනයි. මේක නම් කැඩුවට මම මේක මේව එළියට අරන් බැලුවේ නැහැ. ආයිමත් තියෙන්නේ බෑග් එකක්. මේක මම ඕපන් කරලා බලුවා. ඉතින් මේක තමයි මම ගොඩක් ආසාවෙන් දැන්නේ. මේක තමයි චුට්ටක් හරි ගණන් බෑග් එකකට තිබ්බේ ලොකු ගණක් නෑ. ඒකත් 1250යි මේක. මේක හරියම හොඳට තියෙනවා. මම හිතුවට වඩා ඇත්තටම මොන ලස්සනයි සහ ඒක මොන ක්වොලිටි එකකට තියෙනවා. මෙතනින් මේක මෙහෙම මේ විදිහට කරලා මෙහෙම ඕපන් කරන්න තමයි තියෙන්නේ. ඕපන් කරාට පස්සේ මේ විදිහේ ස්පේස් එකක් තියෙනවා. අට්ටේ දාගෙන හිටිය එක ගොඩාක් කරේලා. ඊට පස්සේ මේකේ ප්‍රයිස් එක කොහොම හරි අඩුනාට පස්සේ මට හිතුණා ඉතින් රාජනේ ගන්න ඕනේ කියලා. මේක මට ගොඩක් වටිනවා කලින් නිසා මට දැන් හොට් ඇඳ ගත්තහම මට ඒක අරන් යන්න පුළුවන්.
සමහර කලාවට තෙමුවඩ එකක් දැම්මට පස්සේ කිසිම අප්ඩේට් එකක් නැතුව එක තැන ස්ටක් වෙලා තියෙනවා. සමහර කලාවට එයාලා එස්ටිමේට් කරපු ඩේට් එක පහු වෙනකන්වත් ඕඩර් එක අප්ඩේට් වෙන්නෙත් නැහැ, ඕඩර් එක එන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ දැන් මටත් වුණා. ඉතින් ඒ වගේ වෙලාවට පුළුවන් එයාලගේ කස්ටමර් කෙයාර් එක කන්ටැක්ට් කරගෙන අපේ ඕඩර් එක ගැන කියලා අපිට ඒ ඕඩර් එකට ගියපු ගාණ අපේ බැංක් account එකට ආපහු ගන්න. එතකොට මේ රිෆන්ඩ් කරගන්න ප්‍රොසෙස් එකේදී එයාලා දෙන ඔප්ෂන් දෙකක්. එකක් කියන්නේ එයාලා ක්‍රෙඩිට් විදියටම තෙමු ඇප් එකටම ඒ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නද නැත්නම් එයාලා අහන අපේ බැංක් account එකට ට්‍රාන්ස්ෆර් කරගන්නවද කියලා. ඉතින් ගොඩක් මොහොත මෙතනදී බැංක් account එකට ඔයාලගේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න එක. ඊට පස්සේ එයාලා අපි ඒක ඒ ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ආවට පස්සේ එයාලා අපිට දවස් ගාණක් කියනවා මෙන්න මේ දවස් ගාණ ඇතුළත ඔයාලගේ සල්ලි එයාලා ට්‍රාන්ස්ෆර් කරනවා කියලා. ඉතින් මම ඒ විදිහට ඒ ඔප්ෂන් එක සිලෙක්ට් කරගත්තට පස්සේ කොහමරි සතියක් වගේ කාලයක් ඇතුළත ඒ සල්ලි බැංක් account එකට ආවා. ඇත්තට මට මේ වැඩේ උනේ අපේ අක්කිට. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් කස්ටමර් කෙයාර් එක කන්ටැක්ට් කරගෙන ඒක විසඳ ගන්න. අපි දැන් බලමු ඊළඟ එක මොකක්ද කියලා. දෙන්නේ ඇඳුම්. මේ තියෙන පළවෙනි එක මේක ලස්සන මේ වගේ පොඩි ටොප් එකක්. මේකට මම ගොඩාක් ආසයි සහ ඒක රෙද්දත් මාරම කම්ෆර්ටබල්. ඉතින් මේකත් මේකේ නම් ගානක් නෑ. හැබැයි මෙන්න මේ වගේ ඩෙක එකක් තමයි එන්නේ. ඉතින් මේ දවස්වල මේ වගේ ෆැෂන් එකක් ගොඩක් ට්‍රෙන්ඩි නේ. ඉතින් මට හිතුණා මේක එකක් ගන්න. එර බලමු ඊළඟ එක. මම මේ වීඩියෝ එක කරන්න ගත්ත වෙලේ ඉඳන් කාක්කෙන් බෙරියන් දෙනවා ඉවරයක් නෑ. මම යාගේ වොයිස් එක ඕව එක උරාට පස්සේ මේ වීඩියෝ එක කරන්න. ඒ අයියා මට වීඩියෝ එක කරගන්න කියලා. ඉතින් කියන්නේ මේ ලස්සන ටොප් එක. ඒක පොඩි ස්ලීව්ලස් මෙන්න මේ විදිහේ ලස්සන ටොප් එකක්. ඒක අන්නාම මාරම ලස්සනයි. මෙන්න මේ විදිහේ ලුක් එකක් තමයි ඒක ඇඳලා පස්සේ එන්නේ. මේ කියන්නේ අන්තිම ඇඳුම මේකත් කළු. ඉතින් මේකත් හරිම ලස්සනයි. මේක මේ කර තියෙන විදිහට මම ගොඩක් ආසයි. මේක හරියට මේක පේයිද දන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මේක ඇඳලා පස්සේ තියෙන්නේ. ඉතින් මේක හරිම ලස්සනයි. ඊට පස්සේ මෙතන පොඩි මෙන්න මේ විදිහේ ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඒක ඇඟට ඇඳාම මාර ලස්සනයි. මම වලට ඒක වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මේක තමයි අන්තිම එක. මේක ෂේඩ්ස් දෙක. මම මේකේ තියෙන ඔක්කොම ගොඩක් ආසාවෙන් ගොඩක් කල් බල හිටුවා. මේකත් ඒ වගේ එකක්. මේක හරිම ලස්සනයි. දාලා පෙන්නන්න. ඉතින් මේක තමයි වගේ තෙමුවට එක. එහෙනම් අදට ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. Thanks for watching. Bye bye. Thanks for watching.